Hi lamai, welcome to Nilupul Sumudu YouTube channel. ඉතින් අද ඔන්න vlog එකක් ගෙන්න හිතුවා. ළඟ ළඟම ඔයාලට vlogs බලන්න පුළුවන් මේ දවස් ටිකේ. හරි කොහොම හරි අද තියෙන travel vlog එකක්. අද අපි ගියා ලෙඩෙක් බලන්න මේ සන්ඩේ දවසක්. ලෙඩෙක් බලන්න බඩු ගන්න ගොඩක් වැඩ තිබ්බා. ඉතින් ඔන්න අපි උදේම ලෙඩා බලන්න තමයි මේ යන්නේ. ඉස්සෙල්ලාම ওই බස් එකේ ගිහිල්ලා අපි බැහැලා තව බස් එකක නැගලා ඒ ලෙඩාගේ ගමට යන්න ඕනේ. ඔය දැන් අපි පාරට වෙලා හිටගෙන ඉන්නවා මම්මයි අපේ අත්තම්මයි අම්මයි අපි තුන් දෙනාම තමයි ගම යන්නේ. ඉතින් ඔන්න අර බස් එකෙන් බැහැලා ඔන්න දැන් අපි ගමට යන බස් එකට නැග්ගා. හරි ලස්සන පරිසරයක තමයි මේ ගම. ඒ කියන්නේ මාරම ලස්සනයි මේ ගම. ඉතින් මේ ගමට යන පාර තමයි එල්ලෙනවත් එක්ක පේනව නේද? ලස්සන ගමක් ඇත්තරම වෙල් යායවල් පොල් ගස් එමති ගොඩත් තින ලස්සන තැනක් කෝමරි ඉතින් මම ගැසි පැද්දි වර වෙනුවෙන් වීඩියෝ කලිප්පයක් ගත්තා. හරි කෝමරි අපි උදේ 8 හමාරට විතර තමයි ගියේ. එයා බලන්න ඔන්න දැන් අපි බැහැලා එයාලගේ ගෙදරට යන පාරේ පයින් යනවා. ඔතනත් අපි ළමයි කිලෝමීටරයක් විතර පයින් ගියා. හැබැයි ඉතින් සුන්දර පරිසරයක් නිසා ටිකක් අවුව සැරයි. වෙලා ওই වෙලාව නිකන් මම හිතන්නේ 10ට විතර. මම 12 වගේ අවුව මාරම සැරයි. ඒ වුණාට ඉතින් අපි ගියා. කාන්තාරය වගේ ගහක් කියන්නේ වෙල්නේ. ඒ නිසා ඉතින් අවුවයි සැරයි ගොඩක්. කොහොම හරි ඉතින් අපි ගියා. ඊට පස්සේ අපි ඒ ලෙඩාගේ ගෙදරට ගිහිල්ලා ආව බැලුවා. ඉතින් මම ඒ ක්ලිප්ස් ගත්තේ නැහැ. දැන් අපි ආයේ අපි අනිත් වැඩවලට යන්න එනවා. අපි අර උදේ ගියපු බස් ඔය ඒ ගමට තියෙන මේ බස් එක විතරයි. ඒ කියන්නේ පාරේ යන්නේ මේ බස් එක විතරයි. ඒක නිසා අපි යාළගෙන් ටයිම් එක අහලා උදේ ඔයාලා මෙහෙට එන්නේ කීයටද කියලා අහලා ඒ බස් එකේම අපි එන ටයිම් එකට නැග්ගා. නැගලා දැන් ඔන්න ලස්සන පන්සලක් එහෙම පහු කරගෙන සුන්දර පරිසරය බල අපි ආයෙත් ටවුන් එකට තමයි යන්නේ. මොකද අපිට තව වැඩ වගේක් වැඩ ගොඩක් තව කරගන්න තියෙනවා. එක වැඩක් විතරයි. ඊට පස්සේ ඔන්න දැන් අපි යනවා. ඔය ලස්සන පරිසරයක් ඉතින් ළමයි ඒ ලෙඩාව බලලා අපි යන්න දැන් ආයෙත් ටවුන් එකට යනවා. ටවුන් එකට ගිහිල්ලා අපිට බඩු ගන්න තියෙනවා. ඒ කියන්නේ අපේ කිචන් එක අපි වුණා 2026 අවුරුද්දට පොඩක් අලුත් කරන්න හිතුවා. අලුත් බඩු ටිකක් එහෙම දාලා පොඩක් ලස්සන කරන්න හිතුවා. ඉතින් ඒක නිසා අපි අපේ කිචන් එකට අවශ්‍ය බඩු ටිකක් ගන්න යනවාද. සහ අලුත් අවුරුද්දට සහ මගේ බර්ත්ඩේ එක එනවා ජනවාරි 3. ඔයාලා මට විශ් කරන්න. මම කමෙන්ට් ෆස්ට් එකක් දාන්නම්. සහ බර්ත්ඩේ vlog එකකුත් ගේනවා ඔයාලා වෙනුවෙන්. මොකද බර්ත්ඩේ එකට අපි ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේ vlog එකකුත් අපි ගේන්නම්. දැන් මේ යන අපි බඩු ටික ගන්න. අපි ටවුන් එකෙන් බහලා වීල් එක ගියා. මොකද ඒ අපි බඩු ටික පැක් කරන්න කියලා තිබ්බේ කඩේකට කලින් ගිහිල්ලා අපි බැලුවා බඩු ටික. බලලා යාලට ඔක්කොම පැක් කරන්න දීලා තමයි අපි ආවේ. අපි අත්තම්මලාගේ ගෙවල් පැත්තේ කඩයක් ඉතින් අඩුවට බඩු ටික හම්බුණා. ඒක නිසා අපි ගිහිල්ලා දැන් වීල් එකේම ගිහිල්ලා වීල් එකෙන් බඩු ටික දාගෙන මොකද අපිට බස් එකේ බඩු ගේන්න බෑ බඩු ගොඩක් තිබ්බා එතන. ඒක නිසා මේ වීල් එක බඩු ටික දාගෙන අපි දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අය බඩු ටික තියලා මේ අපි ආයෙ ටවුන් එකට යනවා. මොකද මං කියවනේ තව වැඩ ගොඩක් තියෙනවා කියලා. අපිට දැන් අපි කිචන් එකේ බඩු ටික විතරයි ගත්තේ ඔය තව. අපි යනවා අලුත් අවුරුද්දට රෙදි ගන්න. අපේ අම්මා මට බර්ත්ඩේ එකට ෂූට් එකක් අරන් දෙනවා කිව්වා. ෂර්ට් එක කලින් ගත්තා. කලිසමක් තමයි ගන්න තිබ්බේ. ඉතින් අපි ඇඳුම් කඩ දෙක තුනකට ගිහිල්ලා කොහොමද මට මැච් වෙන කලිසමක් හොයාගත්තා. ඔය පළවෙනි කඩේ. ඔන්න දෙවෙනි කඩේ. ඔය ඇඳුම් මං ගත්තේ නමයි. ඔය දෙවෙනි කඩෙන් මට හරියන ඇඳුම හම්බුණා. ඊට පස්සේ අපි එකෙන් ගත්තා. ඊට පස්සේ අපේ අම්මටත් අපි ගවුමක් බැලුවා. සහ මේ බර්ත්ඩේ එකට අපි පොඩි ගමනක් දාගෙන ඉන්නවා. ඉතින් ඒ ගමනට යන්න ඇඳුම්නුත් අපි දෙන්නම ගත්තා. අපේ අම්මට ගවුම් දෙකම ඔය කඩෙන් ගත්තා. මට ඒ බර්ත්ඩේ ගමනට යන ඇඳුම හොයාගන්න බැරි වුණා. කඩවල් 3කට 4කට විතර ගියාට පස්සේ තමයි මට ඒ ඇඳුම සෙට් වුණේ ඔන්න ඔය කඩෙන්. ඒ කඩෙන් ඒ ඇඳුමත් අරගෙන අපි ආයේ දැන් යනවා තව බඩු වර්ගයක් තියෙනවා ගන්න. දැන් ඇඳුම් අරන් ඉවරයි. සපත්තු එහෙම ඔක්කොම අරන් ඉවරයි.
දැන් අපි යනවා තව ගෙදරට අවශ්‍ය බට්ටු ඇත්තින ගන්න ඒ බරුටික් ගන්න ඔයද නම්මයි කඩේ ඇතුරට ගිහිල මං එලියෙන් හිටිය ඇතර මංවලට බටික් පෙන්න්නවා ඔන්න අපි තාමති තවනේ මොය 4 හමාරටිතර ළමයි උදේ 6 හමාරිඳන් එලියේ වැඩ ගැන කිසිම මට ඒදා ක්ලාස් තිබෙත්න හොඳ වෙලාවට ක්ලාස් නෑ කිර දාර තිබ එක නිසා හොඳ ඉර අපේලොලු කඩට කියලලුත් අරගෙන සතියටම අපි දෙන්න ආයි ගෙදර ආවා ඉතින් ඔය තිරතම මේ දවසගේ වුණ ඉරිත දවස ඉතින් එහෙනම් ඉරඟ දවසේ තවත් ලස්සන වීඩියෝ එකින් හම්බෙමු සබස්ක්‍රයිබ් කරන්න